ඇදහිල්ල. ඇදහිල්ල කියන්නේ හුදෙක්ම බලාපොරොත්තුවක් පමණක් නෙවෙයි. ඇදහිල්ල කියන්නේ ක්‍රියාවක්. යේසු පිහිටයි සියලුම දෙනාට. අද අපි බලමු බර්තිමෙවුස්ගේ කතාව. මාර්ක් 10 වන පරිච්ඡේදයේ 52 වන පදය. යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුවය දී ඇත. එකෙනෙහිම ඔහුට පෙනීම ලැබුණි. ඔහු මඟ දිගේ ජේසුස් වහන්සේ පසුපස ගියේය. මේ බර්තිමෙවුස් කියන අසරණ අන්ධ පුද්ගලයා මඟ අසර හිඟාකමින් සිටියා. ඔහුට තමන්ගේ කියලා රැකියාවක් කරගන්න අවස්ථාවක් තියෙන නැතුව ඇති. ඔහු තමාගේ අසරණකම දැනගෙන හිටියා. ඔහු ස්වාමින් වහන්සේ තමන් පසු කර යන මොහොතේදී තමන්ට ලැබුණු එකම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා. ජේසුස් වහන්සේට පමණක්ම තමාව සුව කළ හැකි බව ඔහු අදහා ගත්තා. ඔහු නිකන් හිටියේ නෑ. තමන්ගේ ඇදහිල්ල ක්‍රියාවට දැමුවා. දාවිද්ගේ පුත්‍රයාණනි, මට කරුණා කළ මැනව. ඔහු මොර ගැසුවා. අවට සිටින සියල්ලන්ම ඔහුට නිශ්ශබ්ද වෙන ලෙස පැවසුවත් ඔහු තව තවත් හයියෙන් කෑ ගැසුවා. ලෝකයේ බාධා මැද්දේ වුණත් දෙවියන් වහන්සේ කෙරෙහි අප තබන විශ්වාසය නොසැලෙන එකක් විය යුතුයි. ජේසුස් වහන්සේ ඔහුට කතා කළ මොහොතේ ඔහු තම සලුව පවා පසෙක දමා උන්වහන්සේ වෙත දිව ගියා. ඒ සලුව එයාට තිබ්බ එකම වස්තුව වෙන්නේ නැති. එයාට තිබුණ එකම ආරක්ෂාව, එකම උණුසුම වෙන්නේ නැති. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ වෙතට යන්න නම් අපිව පස්සට අදින අපේ පැරණි පුරුදු, අපේ පැරණි බාධාවල් අතහරින්න අපි සූදානම් වෙන්න ඕන. ඔහුගේ ඇදහිල්ල ජයගෙන ඔහු ස්වාමින් වහන්සේගෙන් සුවය ලැබුවා. ඉතින් සුවය ලැබුණු විගසම ඔහු කළේ මොකද්ද? ඔහු නැවත හිඟා කෑමට ගියේ නැහැ. ඔහු ජේසුස් වහන්සේ පසුපස ගියා. සැබෑ ප්‍රාතිහාර්ය වෙන්නේ පෙනීම ලැබීම විතරක් නෙමෙයි. එම ආලෝකයේ තුලින් ජේසුස් වහන්සේව අනුගමනය කිරීමට තීරණය කිරීම. ඔහු දෙවියන් වහන්සේ දෙසට හැරුණේ තම දැසට වඩා තමන්ගේ හදවතේ ඇති ඇදහිල්ල ගැන විශ්වාස කරමින්. ඉතින් ඔයාගේ හඬ අවදි කරන්න. බර්තිමෙවුස් වගේ ලෝකය නිහඬ වෙන්න කියලා පවසන මොහොතේ ඔයාගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේට ප්‍රකාශ කරන්න. උන්වහන්සේ ඔයාගේ දුර්වලම හඬට පවා සවන් දෙන තැනන් වහන්සේ. ඉතින් ඔයාගේ ඇදහිල්ල අප ඇටයක් තරම් කුඩා වුණත් ඒ දෙවියන් වහන්සේ කෙරෙහි තබන්න. බලය තියෙන්නේ ඔයාගේ ඇදහිල්ලේ ප්‍රමාණය මත නෙවෙයි. ඔබ විශ්වාසය තබන උන්වහන්සේගේ අසීමිත කරුණාව මතයි. ඉතින් ඔයා අද හොයන සහනය හෙට උන්වහන්සේ සමග යන ගමනකට මාර්ගය පාදයි. ඉතින් ඔයා අද මුහුණ දෙන අඳුර කුමක් වුණත් ඇදහිල්ලේ ආලෝකය තුලින් අලුත් මාවතක් දැකීමට උන්වහන්සේ ඔයාටද මටද ශක්තිය දෙනසේක. ජේසු පිහිටයි. මාවත අයිනේ දුකින් සිටීවා සරදක් නොමැතිව හදමින් සිටියා යේසුස් වහන්සේ අසලියාවා දුර්වලම මාට එරෙහි වුණා. Let's